හෙලෝ ළමයි ඔන්න අද මම අරගෙන ආවේ මාළු රයිස් එකක් හදන හැටි. මේක හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අපි බලමු මේක කොහොමද අද හදන්නේ කියලා. මේක හරිම ලේසියි හදාගන්න. මුලින්ම අපිට මේකට බත් ඕනේ. මම මේක අපි 4 දිනකට ඇති වෙන්න ගත්තේ. බිත්තර 5යි, ලුණු, කැරට්, ලීක්ස් පොඩිවට කපලා අරගත්තා. ඒ වගේ මාළුත් පොඩි පොඩි කෑලි කපලා ගත්තා. ඉඟුරු සුදු ලුණුත් තලලා අරගත්තා. ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස්, සෝයා සෝස්. මුලින්ම මම මාළු ටිකට ලුණු, ගම්මිරිස් දාලා හොඳට අත ගා ගන්නවා. ඔයාලට පුළුවන් රස අනුව මේ දේවල් අඩු වැඩි කරගන්න. ඒකට මම සෝයා සෝස් ටික දාලා කලවම් කරගන්නවා. ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම මාළු ටික බෙද ගන්න තමයි හදන්නේ. මාළු ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ මම ඒ ටික අයින් කරගන්නවා. ඒකටම මම සොසේජස් ටිකක් දාලා බෙද ගන්නවා. වෙනම භාජනයක් අරගෙන ඒකට බිත්තර 5 කඩලා දා ගන්නවා. ඒකට රස අනුව ලුණු ගම්බිරිස් දාලා මික්ස් කරගන්න. දැන් අපි භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි තලාගත්තේ ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. ඔයාලා මෙතන වැඩිපුර ඉඟුරු සුදු ලුණු දාගන්න. එතකොට මේ රයිස් එක තවත් රහයි. ඒ ටික රන්වන් පාට වෙනකම් බෙදුනට පස්සේ අපි බිත්තර ටික එකතු කරගන්නවා. බිත්තර ටික එකතු කරගෙන ඔයගොල්ලෝ හැඳි ගා ගන්න හොඳට බිත්තර කෑලි වෙන විදිහට. ඊට පස්සේ අපි ඒකට අර පොඩියට කපාගත්ත කැරට්, ලීක්ස්, ලුණු ඒ ටික එකතු කරගන්න. ඒ ටික ඔක්කොම දාගෙන හොඳට කලවම් කරගන්න. ඔක්කොම ටික කලවම් වෙනකම්. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා ගම්බිරිස් තේ හැඳි එකක්, ලුණු රස අනුව, කෑලි මිරිස් තේ හැඳි එකක් දෙකක් ඔයාලා සැලට ගන්න කැමති නම් වැඩිපුර දාගන්න. ඒකටම සෝයා සෝස් ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්න. මේ ටික ඔක්කොම කලවම් වෙනකම්. දැන් අපි මේකට බත් ටික එකතු කරගමු. ඒකටම අපි බෙදගත්ත සොසේජස් ටිකයි මාළු ටිකයි දාලා මේ ටික හොඳට මික්ස් කරගන්න. බත් එක්ක හොඳට මේක කලවම් වෙනකම් ඔයාලා මේක කලවම් කරගන්න හොඳට. අඩිය අල්ලන් දෙන්න එපා. ඔයාලා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේක කලවම් කරගන්න. අන්තිමට ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා ඔයාලා විනාඩියක් විතර මේක කලවම් කරගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත මාළු රයිස් එක. හරිම ලේසියි මේ විදිහට මේ රයිස් එක හදාගන්න. ඔයාලත් මේ විදිහටම රයිස් එක හදාගෙන රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. මගේ වීඩියෝ දිගටම බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මාත් එක්ක දිගටම ඉන්න. ආයේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.